අයිබෝවන් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රය අවුරුදු 20කටත් අධික කාලයක් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල කිහිපයක පළපුරුදු විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇති සහ විස්ටාස් කේම්බ්‍රිජ් ඇකඩමියේ මෙන්න විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එකේ ඇකඩමික් කෝඩිනේටර් වගේම කෝඩිනේටිං ප්‍රින්සිපල් මිස් දිනේෂා කුමාරි. අයිබෝවන් මැඩම්. අයිබෝවන් මැඩම්, අපිට දැනගන්න පුළුවන්ද විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා කරන්න පුළුවන් කෝසස් මොනවද? ඔව් ඇත්තටම විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එක සහ විස්ටාස් කේම්බ්‍රිජ් ඇකඩමිය හරහා අපි අඳුනලා දීලා තිනවා බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා කරන කෝසස් කීපයක්ම. එතෙන්දී අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට කෝසස් තුනක් තියෙනවා. ස්ටාර්ටර්ස්, මූවර්ස්, ෆ්ලයර්ස් කියලා. ඊට පස්සේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට තියෙනවා කෙට් පෙට් කියලා කෝසස් දෙකක්. එතනින් ඉහළට ඩිප්ලෝමා ලෙවල් කෝසස් කිහිපයක්ම තියෙනවා දරුවන්ට හදාරන්න පුළුවන්. එමෙන්ම ඒ කෝසස් වලට බ්‍රිටිෂ් කවුන්සිල් එක සහ කේම්බ්‍රිජ් ඇසස්මන්ට් එක හරහා පිරිනම ඉතා වටිනා සහතිකයක් දරුවන්ට පිරිනමන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇකඩමිය හරහාත් අපි සහභාගී වෙන දරුවන්ට ඒ සහතිකපත් ඇකඩමිය තුලින් දෙන සහතිකපත් පිරිනැමීමට අපි කටයුතු යොදාගෙන තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය කෝසස් දෙමාපියන්ට මෙම ස්ථානයට පැමිණලා ඒ සම්බන්ධව තොරතුරු ලබාගෙන දරුවන් ඒ සඳහා යොමු කරන්න පුළුවන්. මේ කෝසස් වල වටිනාකම මොකක්ද? ඔව් ඇත්තටම මිස් මේ කෝසස් ඉතාමත්ම වටිනවා. මේ කෝසස් තුලින් කරන්නේ දරුවන්ගේ reading and writing, listening, spoken කියන කුසලතා වර්ධනය කිරීමක්. ඒ තුලින් දරුවන්ට ඉතාම හොඳ තත්ත්වයේ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතයේදී ඒ කියන්නේ high studies දක්වා තියෙන දේවල් වලට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්ටර්විව් වලට, ඒ වගේම ඒගොල්ලන්ගේ ස්ටඩීස්, යුනිවර්සිටි ස්ටඩීස් වලට ඒ දරුවන්ට ඒ දැනුම ඉතාමත් අවශ්‍ය තත්ත්වයක පවතින මේ වගේ වකවානුවකට ඇත්තටම අපේ ඇකඩමිය සහ අපේ කොලෙජ් එක තුලින් මේ දෙන දැනුම දරුවන්ට ඉතාමත් වටිනවා. එමෙන්න මට සඳහන් කරන්න ඕන එක කරුණක්, ඔබතුමිය දන්නවා යුරෝපා countries වල යුරෝපා රටවල් වලට ඇතුළත් වීමේදී ටෙස්ට් එකක් තියෙනවා IELTS කියලා. ඉතින් IELTS වලට හොඳ ෆවුන්ඩේෂන් කෝසස් විදිහට අපිට මේ කෝසස් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ සඳහා ඇත්තටම බ්‍රිටිෂ් කවුන්සිලේ අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ ට්‍රේනින් වර්ක්ෂොප් වලට අපේ ගුරුවරු කැඳවලා ඒගොල්ලව ට්‍රේනින් කරලා අවශ්‍ය හැමදේම මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා අපිට ලබා දෙනවා. එතකොට මැඩම් මේ IELTS වල අවුරුදු 2 නැත්නම් අවුරුදු 1.5ක වැලිඩිටි එකක් තමයි තියෙන්නේ අපි දන්න විදිහට. අනිවාර්යයෙන්ම. එතකොට මේ මැඩම් කියපු විදිහට ස්ටාර්ටර්ස්, මූවර්ස්, කෙට් පෙට් වගේ කෝසස් වල වැලිඩිටි එක කොහොමද? ඒක කවදාවත් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒක ලයිෆ් ටයිම් යූස් කරන්න පුළුවන් සර්ටිෆිකේට් එකක්. දරුවන්ට කුඩා වයසේදීම අපිට ඒගොල්ලන්ගේ උනන්දුව, ඒ කෝසස් වලට උනන්දුව, ඒ වගේම ඉංග්‍රීසි භාෂාවට තියෙන කැමැත්ත ඒ තුලින් වර්ධනය කළ දරුවන්ව ඉතා ඉහළ මට්ටමකට රැගෙන එන්න හැකියාවක් තියෙනවා ඒ කෝසස් තුලින්. ඉංග්‍රීසි දැනුම අවම දරුවෙක්ට මැඩම් මේ කෝසස් හදාරීමට හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම. අපි ඒ දරුවන් මේ කෝසස් සඳහා රෙජිස්ටර් කරනකොට ඒ දරුවන්ගේ ලෙවල් ටෙස්ට් එකක් කරනවා. ඒ ලෙවල් ටෙස්ට් එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට දරුවන්ට දැනුම නැත්නම් අපි සකස් කරලා තියෙනවා ඒ දරුවන් මේ ලෙවල් එකට ගන්න අවශ්‍ය කුඩා පරිමාණයේ කෝසස්. එතකොට ඒ කෝසස් වලට දරුවන් යොමු කරලා ඒගොල්ලෝ ඒ ලෙවල් එකට හරියන විදිහට සූදානම් කරලා තමයි අපි කෝසස් පටන් ගන්න ඒගොල්ලන්ට. ඕනෑම කරිකියුලම් එකක් හදාරන ස්ටුඩන්ට් කෙනෙක්ට මැඩම් බ්‍රිටිෂ් කවුන්සිල් කෝසස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මේ දරුවන්ට ලොකු දැනුමක් හම් වෙනවා ඒ බ්‍රිටිෂ් කවුන්සිලේ හරහා කරන ওই කෝසස් ටික මම ඉස්සරහ සඳහන් කරපු කෝසස් වලින්. මොකද ඒ දරුවන්ගේ සමහර වෙලාවට අපි ජාත්‍යන්තර පාසල් වලට යොමු වෙලා තියෙන දරුවන් වලට පරිබාහිරව රාජ්‍යීය පාසල් වලට යොමු වෙලා තියෙන දරුවන්ගේ දැනුම ටිකක් අවම මට්ටමේ තමයි පවතින්නේ. ඉතින් අපි ඒ දරුවන්ට අවස්ථාවක් ලබා දෙනවා. ඒ තුලින් දරුවෝ ඒක රජයේ පාසලකට යනවද ජාත්‍යන්තර පාසලකට යනවද කියන වෙනස නැතුව ඒ දරුවන් ඒ ලෙවල් ටෙස්ට් එක කරලා ඒ කෝසස් හරහා ලැබෙන දැනුම තුලින් දරුවන්ගේ අනාගතයේ ස්ථිරවම ඒගොල්ලන්ට සමුක පරීක්ෂණ සඳහා සහභාගී වීමට, ඒ වගේම උසස් අධ්‍යාපන සඳහා යොමු වීමට ඒ කෝසස් තුලින් අපි දැනුම ලබා දෙනවා.
විස්ටාස් කේම්බ්‍රිජ් ඇකඩමිය සහ විස්ටාස් කේම්බ්‍රිජ් කොලේජ් එකේ ඇකඩමික් කෝඩිනේටර් සහ කෝඩිනේටිං ප්‍රින්සිපල් විදිහට ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම ලබා දීම සඳහා ඔබේ සැලසුම කුමක්ද? ඔව් ඇත්තටම ෆාස්ට් ට්‍රැක් කියන්නේ අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් කාලයක් තුළ දරුවව සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීම. ඒ කියන්නේ ලන්ඩන් සාමාන්‍ය පෙළ, ඒ කියන්නේ ලන්ඩන් O level වලට සකස් කිරීම. ඉතින් සමහර වෙලාවට අපිට දරුවෝ මුණ ගැහෙනවා රජයේ පාසල් වලින් සහ ජාත්‍යන්තර පාසල් වලින් එන දරුවෝ ඒගොල්ලන්ගේ දැනුම මට්ටම ටිකක් ඒ ෆාස්ට් ට්‍රැක් කරන්න මදි. ඒ නිසා අපි ඒක පටන් ගන්න ෆාස්ට් ට්‍රැක් එක පටන් ගන්න කලින්ම අපේ මැනේජ්මන්ට් එක හරහා අපි හැමදේනම සාකච්ඡා කරලා ඒට අවශ්‍ය මූලික කෝස් එක මූලික දැනුම ලබා දෙන කෝසස් කීපයක්ම අපි අඳුනලා දීලා තියෙනවා. ඉතින් දෙමාපියන්ට ඇවිල්ලා අපිව හම්බෙලා දරුවව ටෙස්ට් කරලා ඒ කෝසස් කරලා ඒ කෝසස් එක අවසන් වුණාට පස්සේ ෆාස්ට් ට්‍රැක් එකට අනිවාර්යෙන් දරුවව යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. දරුවට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඒ කෝසස් කිරීම තුලින්. Mainly English subject එකද මැඩම්? The math subjects අනිත් subjects ඔක්කොටම ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක කරනවා කියන්නේ ළමයාට language ability එක language ඒ කියන්නේ භාෂාමය හැකියාව දියුණු කිරීම තුලින් දරුවට හැකියාවක් තියෙනවා අනිත් සබ්ජෙක්ට්ස් වලට ලේසියෙන්ම අනුගත වෙන්න. ඉතින් මම හිතනවා ඉංග්‍රීසි භාෂාව හැසිරීම තුලින් දරුවාට ඒ හැකියාව ලබා දීම තුලින් කිසිම ගැටලුවක් නැතුව ඒ කෝස් එක කරගෙන යන්න පුළුවන්. ෆාස්ට් ට්‍රැක් එක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ෆාස්ට් ට්‍රැක් එක යොමු වුණාට පස්සේ අපේ ඉතාමත් පළපුරුදු ගුරු මණ්ඩලයක් ඉන්නවා ෆාස්ට් ට්‍රැක් එකේ සබ්ජෙක්ට්ස් කිරීම සඳහා. ඉතින් ඒ ගුරු මණ්ඩල තුලින් ඒ හම්බෙන දැනුමෙන්ද අපේ දරුවන්ට ඉතා ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා අනිවාර්යෙන් මට ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. Thank you madam. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අදම පහළ තියෙන numbers වලට කතා කරන්න.